Hey guys, welcome back to our channel. I'm Phoebe. මුලින්ම කියන්න ඕනේ මම අද ෆිට් චෙක් එකයි පොඩි රැන්ඩම් වීඩියෝස් ටිකකුයි විතරයි ගත්තේ. මොකද අද මට ඇත්තටම ඔයගලන්ට ෆුටේජ් පෙන්වන්නට වඩා ගොඩක් ඉම්පෝටන්ට් දෙයක් කතා කරන්න තමයි ඕන උනේ. ඉතින් මං එහෙන් මෙහෙන් අපි පස්සේ ගත්ත වීඩියෝ කැලි මේ වීඩියෝ එකේ දායි ඒ ගැන වැඩි හිතන්න එපා. ඉතින් අද මම යන්නේ මීටප් එකකට. ඔයගොල්ලෝ මීටප්ස් ගැන දන්නවත් ඇති නැතුවත් ඇති. ඒ කොහොම වුණත් මං හිතනවා ඔයා කොහේ ජීවත් වෙන කෙනෙක් වුණත් අද වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ අද ෆිට් චෙක් එක. සමහර විට ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ඇප් එක. මේ මීටප් ඇප් එකේ අපිට පුළුවන් ගෲප්ස් වලට ජොයින් වෙලා ඒ ගෲප්ස් වලින් ඕගනයිස් කරන ඉවෙන්ට්ස් වලට යන්න. මේ මීටප්ස් ඔන්ලයින් and in person දෙකම තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ලොකේෂන් එකට ළඟ මීටප්ස් බලලා ඒවට යන්න සහ ඔන්ලයින් ඉවෙන්ට්ස් වලට ජොයින් වෙන්න. ඇයි ඉතින් මේ ඉවෙන්ට්ස් වලට යන්නේ? For example, මම යුනිවර්සිටි ඉවර වුණ කාලේ ඉඳන් මේ වෙනකම්ම ගෙදර ඉඳන් තමයි work කරේ. ඉතින් මට social interactions ගොඩාක් අඩුයි. ලංකාවේදී කොහොමත් එහෙම ඉවෙන්ට්ස් තියෙනවා හරි අඩුයිනේ. මං යුනිවර්සිටි හිටපු කාලෙදී නම් එහෙම එකකට ගියා. ඒත් ඒකත් ටික දවසකින් ඩිස්කන්ටිනියු කරා. ඉතින් විශේෂයෙන්ම ඔයා ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක් නම් on-site job එකක් කරන්නේ නැත්නම් ඔයා isolate වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. isolation කියන දේ යම් තරමක් දුරට හොඳ දෙයක් වුණාට ඒක වැඩි වුණාම depression, anxiety වගේ දේවල් එන්න පුළුවන්. ඔයා ගෙදර ඉන්නවා කියන්නේ ඔයාට එක කාලෙකදී හිතෙනවා ඔයා ගෙදර ඇතුළෙම ඉන්න ඕනේ එළියට බහින්න හොඳ නැහැ කියලා. අනිත් දේ තමයි ඔයා වෙන රටකට ආවහම ඔයාගේ පවුලේ අය යාළුවෝ හැමෝම ඔයා දාලානේ එන්නේ. ඉතින් එතකොට ඒ යන රටේ ඔයාට කවුරුවත්ම නැති වෙන්න පුළුවන්. පර්සනලි මට වගේ. ඉතින් මෙහෙ මට කිසිම යාළුවෙක් නැහැ. ඉතින් ඒ නිසා මම මෙහෙ එන්නත් කලින් ඉඳලා මීටප් ඇප් එක දාගෙන තියෙන ගෲප්ස් වලට ජොයින් වෙලා තමයි හිටියේ. කොහොමද ඔයාට හරියනම ඉවෙන්ට් එක හොයාගන්නේ? මේ වෙද්දී මම මීටප්ස් කීපයකටම ගිහින් තියෙනවා සහ next week එකෙත් මම තව එකකට යනවා. ඉතින් කොහොමද අපි අපිට හරියනම group එකක් හොයාගන්නේ? Step 1. පළවෙනි දේ තමයි හොඳට රිවිව්ස් තියෙන groups වලට join වෙලා ඒ වගේ groups වලින් organize කරන meetups වලට යන එක. මොකද මොන රටෙත් අමුතු මිනිස්සු ඉන්නවා ඒ නිසා reviews බලලා යන්න. Step 2. මේ meetups වල ෆ්‍රී ඒවා ඕන තරම් තියෙනවා. හැබැයි ෆ්‍රී වුණත් ගොඩක් ඒවා ඩොනේෂන් බේසිස් තමයි යන්නේ. ඒ කියන්නේ සමහර තැන්වල අපි යන කැෆේ එකෙන් මොන හරි ගන්න ඕනේ නැත්නම් රූම් රෙන්ටල් එකට කීයක් හරි දෙන්න ඕනේ. ඉතින් මේ ගැනත් හිතලා ඉවෙන්ට්ස් වලට යන්න ලෑස්ති වෙන්න. Step 3. ඔයාගේ ගෝල් එක යාළුවෙක් හොයාගන්න එක නම් මේ මීටප්ස් වලින් යාළුවෙක් හම්බ වෙයි කියන මෝඩ මානසිකත්වය තියාගන්න එපා. ඒක වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි. මට මේ වෙද්දි WhatsApp එකකින් කනෙක්ට් වෙන කීප දෙනෙක් හම්බ වෙලා තිබුණත් හොඳ යාළුකමක් දවසෙන් දෙකෙන් ඇති වෙන්නේ නැහැ. හොඳ trustworthy මිනිස්සෙක් හම්බ වෙන්න ටික කාලයක් එහෙම එකම මිනිස්සු එක කනෙක්ෂන් තියෙන්න ඕනේ. අනිත් දේ තමයි friendships කියන්නේ අපිට force කරලා ඇති කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා meetups වලට යද්දී expectations low කරගෙන යන්න. සමහර විට හොඳ මිනිස්සු හම්බ වෙයි, ගොඩක් විට නැති වෙයි. මම මුලින් කිව්වා වගේ මේ මීටප්ස් වලට එක එක රටවල් වලින් මිනිස්සු වෙනවා. එක එක බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් එක එක කැරියර්ස් තියෙන මිනිස්සු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ common sense පාවිච්චි කරලා මේ මිනිස්සුත් එක්ක ඉස්සරහට connections තියාගන්නවද නැද්ද කියන දේ ඔයා තීරණය කරන්න ඕනේ. Step 4. ඔයා normally friendships හොයාගන්න පුළුවන් meetups වගේම ඔයාගේ career එක පැත්තෙන් ඔයාට support කරන meetups වලටත් යන්න. For example, මම මෙහෙට ඇවිල්ලා මුලින්ම ගිය event එක writing meetup එකක්. එහෙම ගියාම ඔයාට ඔයා නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. ඔයගොල්ලෝ සමහර විට දැන් හිතනවා ඇති මම meetup එකකට යන්නම ඕනේද කියලා. මගේ නම් අදහස තමයි ඔයා on-site job එකක් කරත් විශේෂයෙන්ම මිනිස්සු වැඩි ආශ්‍රය කරන්නේ නැත්නම් වෙන රටකට ඇවිල්ලා මේ වගේ meetups වලට යන එක ගොඩක් හොඳයි.
මේ වගේ මීටප්ස් වලට යන එක අපේ මානසික සෞඛ්‍යයට ගොඩක් හොඳ දෙයක් කියලා තමයි මං හිතන්නේ. ඒ අපි මේ වගේ තැන්වලදී හොඳ මිනිස්සුම හම්බ වෙන නිසා නෙමෙයි, ඒත් අපිට මිනිස්සු එක්ක ආශ්‍රයක් නැති වුණාම අපි ගොඩක් අයිසොලේටඩ් චරිත වෙනවා. සමහර වෙලාවට එහෙම වුණාම අපේ මෙන්ටල් හෙල්ත් එකට ගොඩක් හොඳ නෑ වගේම අපේ ජීවිතේ හම්බ වෙන ඔපචුනිටිස් උනත් මගහැරෙන්න පුළුවන්. අනික ඔයා ගෑනු ළමෙක් නම් ලේඩීස් ඔන්ලි ඉවෙන්ට්ස් එහෙමත් තියෙනවා බලලා යන්න පුළුවන්. මං හැම මීටප් එකකටම යන්න කලින් අයියෝ යන්න බෑද එක්කෝ ගෙදර ඉන්නවා කියලා අනිවාර්යෙන් හිතෙනවා. ඒත් හැම පාරම එහෙම ගියාට පස්සේ හොඳයි අද ආපු එක කියලා තමයි හිතෙන්නේ. අනිත් විශේෂම දේ තමයි ලංකාවෙන් ආවා කියලා ලංකාවේ මිනිස්සුම හොයාගෙන යන්න එපා. අනිත් රටවල් වල මිනිස්සු එක්කත් කතා කරලා ඒගොල්ලෝ එක්කත් සෝෂලයිස් කරන්න බලන්න. මීටප්ස් වලට යන්න ජර්මන් ඕනෙමද? මම මේ කියන්නේ මෙහෙ තියෙන මීටප්ස් ගැනනේ. The answer is no. ඕන තරම් ඉංග්ලිෂ් වලින් තියෙන මීටප්ස් තියෙනවා. මම මේ යන හැම එකක්ම ඉංග්ලිෂ් ඉවෙන්ට්ස්. ඒ වගේම තමයි ඔයාලට ඉංග්ලිෂ් බෑ වගේ හිතෙනවා නම් එහෙම හිතන්නත් එපා. මට මෙහෙදී වැඩිපුරම හම්බෙලා තියෙන අයට ඉංග්ලිෂ් එහෙම ලොකුවට බෑ. සමහර අයට ඇරෙන්න. හැබැයි ඒගොල්ලෝ එහෙම හිත ඉන්නේ නෑනේ මීටප්ස් වලට යනවනේ. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. As long as you can communicate what you think, you're golden. මන් දන්නේ මට මොන හරි අමතක වුණාද කියලා. ඔයාලට ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාලා අහන්න. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට විකාශයේ නිමාව.